අයුබෝවන් උණුසුම්පුවත් ලදසැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත් වන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. 30 වෙනිදා හවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනවා. ඒ අනුව නායයෑම් රතු නිවේදන කොළඹ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ස්ථානයන් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කය, ඌව පරණගම, හල්දුමුල්ල, වැලිමඩ, පස්සර, සොරනාතොට, ඇල්ල, බදුල්ල, ලුණුගල, කන්දෙකැටිය, මීගහ කිවුල, බණ්ඩාරවෙල, හපුතලේ, හාලිඇල යන ප්‍රදේශයන් වනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක නම් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කය උඩුනුවර, පස්බාගේ කෝරළේ, පන්විල, දොළුව, අකුරණ, තුන්පනේ, හතරලියද්ද, උඩුදුම්බර, යටිනුවර, පාතදුම්බර, කුණ්ඩසාලේ, දෙල්තොට, මැදදුම්බර, පහත හේවාහැට, ගඟවට කෝරළේ, හාරිස්පත්තුව, පූජා පිටිය, ගඟ ඉහළ කෝරළේ, උඩපළාත, මිනිපේ යන ප්‍රදේශයන් වනවා. කෑගල්ල දිස්ත්‍රික්කය ගලිගමුව, මාවනැල්ල, යටියන්තොට, දෙහියෝවිට, බුලත්කොහු පිටිය, රඹුක්කන, වරකපොළ, අරනායක, රුවන්මැල්ල, දැරණියගල, කෑගල්ල යන ප්‍රදේශයන් වනවා. මාතලේ දිස්ත්‍රික්කය පල්ලෙපොළ, රත්තොට, යටවත්ත, නාවුල, උග්ගල, පල්ලේගම, උකුවෙල, මාතලේ, විල්ගමුව, අඹන්ගඟ, කෝරළය යන ප්‍රදේශයන් වනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත, මතුරට, නුවරඑළිය, තලවා කැලේ, වලපනේ, නිල්දණ්ඩා හීන්න, අඹගමුව, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර යන ප්‍රදේශයන් වනවා. මේ අතර ආපදා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ පස්වරුවේ අනතුරකට ලක් වුණා. එම යානය ගින්ඔයට කඩා වැටි ඇති අතර අනතුරින් හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. විංග් කමාන්ඩර්වරයෙකු වන ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පාලම මත ජනතාව රැඳී සිටීමත් සමග එය ව්‍යාර්ථ වී ඇති අතර ඒ හේතුවෙන් ආරක්ෂිත ගොඩ බැස්වීමක් සිදුකිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4 දෙනෙක් මේ වන විට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඒ අනුව 30 වනදා සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 370ක් අතුරුදන්ව තිබෙනවා. මේ හේතුවෙන් ලග්ගල සිට ඉලුක්කුඹුර වෙත යන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයෙන් පැය 15ක කාලයක් වසා තැබීමට කටයුතු කර තිබුණා. එම මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත්
මහකන්ද සරසල්ගම ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තිබෙනවා. ඉකුත් සිකුරාදා අලුයම් කාලයේ අධික වර්ෂා මධ්‍යයේ මෙම නායයෑම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. මේ වන විට මලසිරුරු 14ක් සොයාගෙන ඇති අතර අනෙක් දේහ සෙවීම ප්‍රදේශවාසීන් විසින් මේ වන විටත් සිදු කරමින් පවතින බවයි සඳහන් වන්නේ. මෙම නායයෑමෙන් නිවාස 10ක් පමණ මුළු මනින්ම විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර මාවිල්ලාරු වැව්බැම්ම බිඳියාමෙන් සිර වූ ජනතාව බේර ගැනීම සඳහා මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව මාවිල්ලාරු ප්‍රදේශයේ ගම් වතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල රැඳී සිටි පුද්ගලයින් 211 දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබෙනවා. ශ්‍රීපාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට සමාජ මාධ්‍යන්හි පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියෝ පවසා තිබෙනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසා සිටියේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රීපාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාක වර්ග වර්ෂාවත් සමග පහළට කඩා වැටෙන බවයි. එය ස්වාභාවික සිද්ධියක් බවත් මෙම සිද්ධිය සිදු වී ඇත්තේ හැටන් සහ රත්නපුර මාර්ගයේ සම්බන්ධ වන ඉන්දිකටු පහන මාර්ගයට සම්බන්ධ වන ප්‍රදේශයේ බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා. එම නිසා ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රීපාදස්ථානයට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බව ශ්‍රීපාදස්ථානාධිපති හිමියෝ පවසා සිටියා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙ වටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.